කොහොමද යාළුවනේ ඔයාලට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ මගේ පුංචි පුතා එයා කරන දඟවල ටිකක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් මගේ පුංචි පුතා එයා මේ තාඩු කැහැල්ලකට ගගහා සින්දු කියා එයා විනෝද වෙනවා. ඉතින් එයාට එයාගේ අත රිදෙයි කීවට අහන්නේ නැහැ. එයා කොච්චරවත් ඒ තාඩුවට තට්ටු කර කර තමයි ඉන්නේ. ඔයාලටත් පේනවා ඇතිනේ එයා කරන දඟ වැඩ. ඉතින් දුවයි පුතයි දෙන්නම එයාලට මෙට්ටයක් දාගෙන බිමට සෙල්ලම් කරන්න ඕනේ කියලා කීවා. ඉතින් මහත්තයා එයාලට මෙට්ටයක් බිමට දාලා දුන්නා එයාලා දෙන්නට ඇති තරම් සෙල්ලම් කරන්න. ඉතින් මේ පේනව නේද වැටේ කීවටවත් එයාලා අහන්නේ නැහැ. ඉතින් එයාලා සෙල්ලමටම තමයි හිත. දුවයි පුතයි දෙන්නම එකතු වුණාම ඉතින් එපා කීවට අහන්නේ ඕනටත් වඩා සෙල්ලමමයි එයාලා කරන්නේ. ඉතින් අපිට වෙසක් එකට වෙසක් කූඩු හදන්න ඕඩර් එකක් ඇවිල්ලා තිබුණා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මහත්තයා උණබට කපනවා වෙසක් කූඩු හදන්න. ඉතින් මේ විදිහට අපි උණබට ටික කෑලි වලට කපා ගත්තා. එතකොට වෙසක් කූඩු හදන්නත් ලේසි. ඉතින් දුවත් ළඟට වෙලා බලාගෙන ඉන්නවා ඒ කරන විදිහ. ඉතින් මෙන්න මේ විදිහට උණබට ටික කෑලි වලට කපා ගත්තා. එතකොට අපිට ගොඩාක් ලේසි වෙසක් කූඩු හදාගන්න. ඉතින් පුතත් ඒ ළඟ ඉඳගෙන මහත්තයාට උදව් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි වෙසක් කූඩු ටිකට අවශ්‍ය කරන කොටු ටික හදාගත්තා. එතකොට අපිට ලේසි වෙසක් කූඩු ටික ඉක්මනින්ම බැඳ ගන්නත් පුළුවන්. ඉතින් අපිට ඔට්ටපාලු හොයාගන්න බැරි වුණා මේවා බඳින්න. ඉතින් අපි රබර් පටි වලින් තමයි මේ විදිහට කූඩු ටික හදාගත්තේ. අපිට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි අපි ඔක්කොම කූඩු ටික හදාගත්තේ. ඉතින් මාව subscribe කරන්න bell icon එකත් ක්ලික් කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.